ඔයාගේ පාර්ට්නර් එක්ක සතුටින් ආදරෙන් ලස්සනට ජීවත් වෙන්න ඔයාලා කැමති නේද? ඉතින් ඔයාලා දෙන්න පිළිපදින්න ඕන රූල්ස් 5ක් කියන්නද? මේ වීඩියෝ එක ඔයාගේ පාර්ට්නර් එක්ක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. අපි යමු වීඩියෝ එකට. පළවෙනි රූල් එක තමයි හැම වෙලාවෙම ඔයාලා දෙන්න ටීම් එකක් කියලා මතක තියාගන්න. ප්‍රශ්නයක් වුණාම දෙන්න දෙපැත්තට බෙදිලා ප්‍රශ්නෙට රණ්ඩු වෙනවා වෙනුවට දෙන්න එක ටීම් එකක් විදිහට ප්‍රශ්නය ගැන කතා කරලා දෙන්නට දෙන්න අදහස් බෙදාගෙන ඒ ප්‍රශ්නේ විසඳ ගන්න බලන්න. දෙවෙනි රූල් එක තමයි ඔයාගේ අතින් වැරද්දක් වුණා නම් ඒකට හිත ඉන්නේ නැතුව ඒ වෙලාවෙම වැරද්ද පිළිගෙන ඔයාගේ පාර්ට්නර්ගේ සමාව ඉල්ලගන්න. මොකද අපි අවුරුදු 100 ගණන් ජීවත් වෙන මිනිස්සු නෙවෙයි. ඉන්නේ ටික කාලේ සතුටින් ආදරෙන් ජීවත් වෙන්න ඕනේ. තුන්වෙනි රූල් එක තමයි ඔයාගේ පාර්ට්නර් අතින් වැරද්දක් වෙලා ඔයාගෙන් සමාව ඉල්ලනවා නම් එයාට රිද්දන්න කියලා හිතාගෙන සමාව නොදී ඉන්න එපා. ඒකෙන් වෙන්නේ දෙන්නම දුක් විඳින එක විතරයි. ඔයාලා දෙන්න තව තවත් රණ්ඩු වෙනවා, තව තවත් ප්‍රශ්න වැඩි කරගන්නවා විතරයි. අනිවාර්යයෙන්ම එයාට සමාව දීලා ආදරණීය වැරද්ද පෙන්ලා දෙන්න අමතක කරන්න එපා. හතරවෙනි රූල් එක තමයි දෙන්න අතර මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ඒක විසඳ ගන්න කියලා හිතාගෙන තුන්වෙනි පාර්ශවය. උදාහරණයක් විදිහට අපේ හොඳම යාළුවෙක් හෝ වේවා, අපේ ගෙදර ඥාතියෙක් හෝ වේවා ඔයාලා දෙන්න අතරට ගන්න එපා. මොකද ඔයාලා දෙන්න විතරයි ඒ ප්‍රශ්නය ගැන ඔයාලා දෙන්න ගැන 100%ක්ම දන්නේ. ඉතින් පුළුවන් තරම් ඔයාලා දෙන්න අතර විතරක් මේ ප්‍රශ්නේ සාකච්ඡා කරලා විසඳ ගන්න බලන්න. පස්වෙනි රූල් එක. මේක තමයි වැදගත්ම රූල් එක. අපේ රිලේෂන්ෂිප් එකක් පටන් ගත්ත මොහොතේ ඉඳලා අවසාන මොහොත වෙනකන් දෙන්නට දෙන්න දුන්න ආදරය වටිනාකම ඒ විදිහටම තියාගන්න ඕනේ. මොකද ගොඩක් අයගේ රිලේෂන්ෂිප් එක පටන් අරගෙන අවුරුද්දක් දෙකක් යද්දි, ඒ කියන්නේ විවාහ වෙලා අවුරුද්දක් දෙකක් යද්දි, ළමයි හම්බුණාට පස්සේ නැත්තම් රැකියාවත් එක්ක කාර්යබහුල වුණාට පස්සේ මුලදී දෙන්නට දෙන්න දුන්න ආදරය වටිනාකම අඩු වෙනවා. දෙන්නට දෙන්නව මිස් වෙන්න ඕන පටන් ගන්නවා. මුලදී දෙන්නට දෙන්න තෑගි හොමාරු කරගන්නවා, එයා ගැන හැමතිස්සෙම හොයලා බලනවා, කතා කරනවා, ලස්සන ආදරණීය වචන වලින් කතා කරනවා. හැබැයි ටික කාලයක් යද්දී තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් කාලය දෙන්න බැරි වෙන තරමටම ඔයාලා දුරස් වෙනවා. කවදාවත් කොච්චර වැඩ තිබ්බත් තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් කාලය වෙන් කරගන්න අමතක කරන්න එපා. ඒ දේ නැති කරගන්නත් එපා. මොකද ඒ දෙයින් ඔයාගේ ජීවිත කාලය පුරාවටම ආදරේ තව තවත් වැඩි කරගන්න පුළුවන්. මේ දේවල් මහා ලොකුවට සල්ලි වේදන් වෙන වැඩ නෙවෙයි. ජීවිත කාලය පුරාවටම ලස්සන ආදරණීය වචන වලින් කතා කරන එක, පාරේ ඇවිදගෙන යනකොට දෙන්න අත්වැල් පටලගෙන යන එක, කැලෑමලක් කඩලා දෙන එක, පුළුවන් හැම මොහොතකම දෙන්නට දෙන්න කතා කරන එක, දෙන්නට දෙන්න ගැන දෙන්න හොයලා බලන එක, මේ දේවල් පුංචි දේවල් වුණාට ඔයාගේ ජීවිතේ ආදරෙන් පුරවන්න ගොඩක් වැදගත් වෙනවා. අපි කවුරුත් 100% පර්ෆෙක්ට් මිනිස්සු නෙවෙයි. ඒ නිසා වැරද්දක් වුණාම සමාව ඉල්ලලා වැරද්දට සමාව දීලා සතුටින් ආදරෙන් දෙන්නට දෙන තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕනේ. මොකද අන්තිමට ඉතුරු වෙන්නේ දෙන්නට දෙන්නම විතරමයි. ඉතින් හැමදාම ඔයාලා දෙන්න ආදරෙන් සතුටින් ජීවත් වෙන්න ඕනේ.